ඉතින් දැන් ස්පෝර්ට්ස් ක්ලබ් එකකට අපි සූදානම් වෙලා ඉන්නේ. අද දවසේදී අපි කතා බහ කරන්නේ දක්ෂ වැඩෙක් එක්ක පොඩි වැඩෙක්. මෙයාගේ වයසට වඩා මෙයා ගොඩාක් දේවල් කරලා තියෙනවා මේ පුංචි වයසට. ඉතින් මට විශ්වාසයක් තියෙනවා මෙයා කවදාද දවසක මුළු ලෝකයක්ම කතා කරන දක්ෂ ක්‍රිකට් තරුවක් වෙයි කියලා. ඒ තමයි චමික හීනටිකල්. අපි එයාත් එක්ක කතා බහ කරමු. ඉතින් ඒ තමයි චමික හීනටිගල බොහොම දක්ෂයෙක් යෝන් ක්‍රීඩකෙක්. හැබැයි අනිවාර්යෙන් මට හිතෙනවා චමික කවදාද ශ්‍රී ලංකා ටීම් එකට සෙල්ලම් කරයි කියලා. ඒ තරම් මට විශ්වාසයක් තියෙනවා. මොකද චමික මේ කාලෙදිම පෙන්ලා තියෙනවා එයා කොච්චර ටැලන්ටඩ් ක්‍රිකටර් කෙනෙක්ද කියලා මේ වයසත් එක්ක. ඉතින් අපි ශ්‍රී ලංකා ටීම් එකට යන්න කලින් චමිකත් එක්ක කතා කරන්න ඕන කියලා හිතුවා. හරි චමික මොකද ගියාට පස්සේ අල්ලගන්න බෑනේ ඔයාලා. ඒ නිසා අපි දැම්මව අල්ලගන්න ඕන කියලා හිතුවා. කොහොමද ඉතින්? හොඳින් ඉන්නවා. දැන් චමික කොහොමද මේ ක්‍රිකට් පටන් ගත්තේ කොහෙන්ද? දැන් මහානාම විද්‍යාලයේ ඉන්නේ. නමුත් ක්‍රිකට් පටන් ගත්තා මුලින්ම මම ඇකඩමියකට සෙල්ලම් කරේ NCC ඇකඩමියකට. ඒකෙන් මුලින්ම මගේ ගුරුවරයා වුණේ ලයනල් මෙන්ඩිස්. ඊට පස්සේ ඒකෙන් මට ඒකේ මැචස් ගහලා තමයි මම ඉස්කෝලේ පහ වසරේදී ශිෂ්‍යත්වයෙන් පස්සේ ඉස්කෝලේට ඇකඩමියට සෙට් වුණේ. ඊට පස්සේ ඇකඩමියෙන් සති දෙකක් වගේ ඉඳලා මට under 13 A team එකට සෙල්ලම් ගන්න පුළුවන් වුණා. ඒකේ මම විකට්ස් 48ක් අරන් ඕල් අයිලන්ඩ් බෙස්ට් රන්නර්ස් අප් බෝලර් වෙනවා. ඊට පස්සේ මගේ under 13 දෙවෙනි අවුරුද්දේ මම බෙස්ට් ඕල් රවුන්ඩර් වෙනවා ඕල් අයිලන්ඩ්. ඊට පස්සේ මගේ ලාස්ට් ඉයර් එකේ කැප්ටන් කරන්න හම්බුන්නේ නැහැ කොරෝනා නිසා. ඊට පස්සේ under 17 තමයි මම ඉස්කෝලේ ආයි ක්‍රිකට් ගහන්න ගත්තා. ඊට පස්සේ ඒකේ ෆස්ට් ඉයර් එකේ මැචස් 5ක් ගැව්වා අපි. ඒ මැචස් 5න් ඊළඟ මගේ සෙකන්ඩ් ඉයර් එකේ මම කැප්ටන් කරනවා ඒකේ. ඊට පස්සේ සෙකන්ඩ් ඉයර් ගහද්දිම මම 19 ෆස්ට් ඉයර් එක ගහනවා මගේ. 17 ගහද්දිම. ඕකේ. එතකොට 19 ෆස්ට් ඉයර් එකේ මම මුලින් one day big match එක ගහනවා. ඒකේ මම ලාබාලත අවුරුදු 16 දීම බෙස්ට් බෝලර් වෙනවා. big match wow මාරුනේ. අවුරුදු 16 දී. අවුරුදු 16 දී. ඊට පස්සේ මම ඒ සීසන් එකේ ගොඩක් ගන්න මේන් බෝලර් විදියට. ඒකේ මම විකට් 25ක් ගන්නවා සීසන් එකට. ඊට පස්සේ මගේ under 19 මම දැන් මේ ඉස්කෝලේ ගන්න තුන්වෙනි අවුරුද්දේ. ඉතින් චමික කියන්නේ left arm spinner කෙනෙක් වගේම left arm batsman කෙනෙක්. හොඳ all rounder කෙනෙක් නේ. කොහොමද මේ full package එකක් තියෙන බැට්ස් කෙනෙක්. කොහොමද මම දැන් ඔයා වැඩිපුර කැමති ස්පින් කරන්නද නැත්නම් බැට් කරන්නද? මම ගොඩක් කැමති බැට් කරන්න. හැබැයි මම මේ දෙකම බැලන්ස් කරනවා ප්‍රැක්ටිස් එක. මොකද ඒක හොඳයි නේ. ඒතකොට all rounder කෙනෙක් විදිහට අන්න ලේසි ටීම් එකක් නේ. දැන් ඔයා ස්පිනර් කෙනෙක් විදිහට ගොඩක් සාර්ථක වෙලා තියෙනවා බෝලර් කෙනෙක් විදිහට. නේ කියන්නේ පොඩ්ඩක් විකට්ස් කොච්චර අරන් තියෙනවද? ඉස්කෝලේ ගහද්දී මම ඩෙබියු විකට් එක ගත්තේ under 19 එකේ Prince of Wales match එකේ. ඒකේ තමයි මම ඉස්කෝලේ under 19 ඩෙබියු කරේ. ඒ විකට් එක මට තාම මතකයි. ඊට පස්සේ මම ටිකෙන් ටික ඉස්කෝලේ ගහද්දී බැටිං වලට ගොඩක් ෆෝකස් කරා. ඊට පස්සේ බැටිං ඕල් රවුන්ඩ් විදිහට තමයි මම සෙල්ලම් කරේ හැම මැච්. ඊට පස්සේ ඉස්කෝලේ ඉඳන් ක්ලබ්ස් ලෙවල් එකට වෙනකම් මම ඊට පස්සේ බැටිං ඕල් රවුන්ඩ් විදිහට තමයි ගොඩක් ගැව්වේ. දැන් බැට්ස්මන් කෙනෙක් විදිහට ගොඩක් සාර්ථකයි නේද? ඔයා හයියෙන් බැට් කරන්න පුළුවන්, ලොකු ඉනිම්ස් ගහනවා. කොහොමද මේ බැටිං ස්කිල් එක ඩෙවලොප් කරගත්තේ? මම පොඩි කාලේ ඉඳලම ආස ලොං ඉනිම්ස් ගහන්න. ඒ කියන්නේ 100 නතර වෙන කැමති නැහැ. 100ක් තව 150 200 තමයි මම ගොඩක් පොඩි කාලේ ඉඳන් මම කැමති ගහන්න. ඒ ලොං බැට් කරන්න තමයි ගොඩක් කැමති. මම පුළුවන් තරම් බලන්නේ මැච් එකක් ඉවර වෙනකම් ගහන්න. ෆිනිෂ් වෙනකම් මම ආස බැට් කරන්න. ටවුට් එක ගන්න තමයි මම කැමති බැට් කරන්න. දැන් චමික මේ පොඩි වයසට ගොඩාක් ඇචීව් කරලා තියෙනවා. දැන් 19 ශ්‍රී ලංකාවේ තියෙනවා මේ පොඩි වයසට එතන දැන් 23 ගහනවා, ක්ලබ්ස් ගහනවා. කොහොමද මෙච්චර ලොකු ඇචීව්මන්ට් එකක් මේ පොඩි වයසට ලබා ගත්තේ? එතන මට හොඳ කෝචස්ලා වගේක් හම්බුණා. මම හිතනවා මට පොඩි කාලේ ඉඳන්ම කෝචස්ලා හොඳ වුණා. මගේ හැම පැත්තෙම මට උදව් කරා. මම මුලින්ම මතක් කරන්න ඕන චරිත් සර් මට ගොඩක් හැම පැත්තෙම උදව් කරා. ක්‍රිකට් පැත්තෙන්ද හැම පැත්තෙම උදව් කරා යාමට. ඒ වගේම ඉස්කෝලේ සර්ලා දැන් වර්තමානයේ ඉන්නවා සොනාල් දුෂාන් සර්යි අශාන් ප්‍රියංජන් සර්යි. ඒ දෙන්නත් මට ගොඩක් උදව් කරා මේ තැනට එන්න. පොඩි කාලේ ඉඳන්ම ක්ලබ්ස් ගහලා
ගොඩක් එක්ස්පිරියන්සයක් ගත්තා දැන් අපි ඔය ක්ලබ්ස් ජීවිතගෙන කතා කරමු දැන් 20 එකක් ගහනවා ක්ලබ්ස් ගන්න. ඒ ගැන පොඩ්ඩක් කියන්න බලන්න කොහෙද ගහන්නේ? මම under 23 එක ගැව්වේ මුවස් ක්‍රීඩා සමාජයට ඒකේ මම ගොඩක් ගැව බෝලිං ඕල් රවුන්ඩට ඒකේ මම මට අමතක නොවන සිදුවීමකට තියෙන්නේ මගේ ඩෙබියු මැච් එකේ විකට් පහක් ගන්න. ෂා නියමයිනේ. under 23 under 23 ෂා නියම. අවුරුදු 17 දී මම ඒක තමයි මට ගොඩක් මතක තියෙන under 23 සීසන් එක වගේ. ඒ වගේම ඒකේ හිටපු සර්ත් මතක් කරනවා ගිහාන් සර්ව. ගිහාන් රූපසිංහ. ගිහාන් රූපසිංහ සර්. එයාත් මට ගොඩක් උදව් කරා. ඒ සීසන් එක අයියලත් එක්ක මම ගොඩක් සෙල්ලම් කරේ. ඒකට මම තමයි පොඩිම ටීම් එකේ. ගොඩක් කුසල් මෙනස මල්ලිත් ඉන්නවනේ. ඔව් ෂයිත් ඉන්නවා. ගොඩක් එක්ස්පීරියන්ස් එකක් හම්බුණා 23. දැන් මේ මෙච්චර පොඩි වයසක කොහොමද මෙච්චර ලොකු දේවල් කරන්නේ? දැන් තාම අවුරුදු 17යි නමුත් ඔයා දැන් 23 එකක් ගහනවා. ඒකේ ෆස්ට් මැච් එකේ විකට් පහකුත් ගන්නවා. පොඩි වයසට නේ ලොකු දේවල් කරන්නේ. මම ඇත්තටම කිව්වොත් මම පොඩි කාලේ ඉඳන් ගොඩක් මැචස් ගහනවා සහ බලනවා. හැමතිස්සෙම මම මැචස් ගහනවා. එක ඉන්නේ නේ. ක්‍රිකට් එක තමයි ඉන්නේ නේ. ඒතර පුළුවන්. දැන් මේ මට තියෙන ප්‍රශ්නේ අයවා under 19 ගහුවේ නැත්te කියලා මෙච්චර හොඳට perform කරලා තියෙද්දි. ඇයි ශ්‍රී ලංකා ටීම් එකට යන්න බැරි under 19? ඒක නම් කොහොමද මම කොහොම හරි perform කරගෙන යනවා. මම තාමට chance එක තියෙනවා නේ? chance තියෙනවා. මට 26 වෙනකම් පුළුවන් 26 World Cup එකක් තියෙනවා. ආගේ නොගෙන බලාපොරොත්තුවක් තියෙනවද වර under 19 ශ්‍රී ලංකාවේ යන්න අවස්ථාවක් ලැබෙයි කියලා? අනිවාර්යෙන් මම ඒක ફોකස් කරනවා. මගේ හොඳ දේවල් මම කරන ප්‍රැක්ටිස් එක හැමදාම කරගෙන යනවා. අනිවාර්යෙන් මම හිතනවා මේ කරලා තියෙන දේවල් බැලුවට පස්සේ under 19 ශ්‍රී ලංකා ටීම් එකේ ඉන්න ඕන කියලා මට හිතෙනවා නිකන්. මගේ පෞද්ගලික අදහස් මම කියනවා. ඒ නිසා මම විශ් කරනවා ඊළඟට අනිවාර්යයෙන්ම ටීම් එකට යන්න අවස්ථාව ලැබෙන්න කියලා. කොහොමද ඔයගේ අවස්ථාවක් ලැබුණොත්? ඇත්තටම සතුටුයි. මොකද මම ගොඩක් කැපවීම් කරා උනන්දුවෙන් මහන්සිලා ප්‍රැක්ටිස් කරා හැමදාම. මම හිතන්නේ මං උදේ ප්‍රැක්ටිස් ගියොත් ගොඩක් වෙලා රෑ වෙලා තමයි ඉන්නේ. මං හැමතිස්සෙම ප්‍රැක්ටිස් කරනවා, ගෙදර වුණත් ප්‍රැක්ටිස් කරනවා. කියන්නේ ගොඩක් ක්‍රිකට් එකට ආදරේ මොන දේ වුණත් ක්‍රිකට් වලට ආදරේ තියෙන නිසා මට හිතෙනවා මට ඕන දේවල් මට ලැබෙයි. දැන් ගහපු ලොකු මිනිම මොකද්ද? මම ඉස්කෝලේ මේ අවුරුද්දේ අපේ දෙවනි මැච් එක ට්‍රැඩිෂනල් මැච් එක නාලන්දෙත් එක්ක ඒක මම 150 ගහා. 150. දැන් 100 කීයක් ගහලා තියෙනවද ඔක්කොම? ඉස්කෝලේ ඔක්කොම ඉස්කෝලේ 130ක් විතර. 30ක් විතර. මාව්. විකට්ස් පහේව? ඔක්කොම විකට්ස් කොච්චර අරන් තියෙනවද? විකට්ස් අරන් තියෙනවා 300ක්. සෑහෙන විකට් ප්‍රමාණයක් නේ. දැන් කොහොමද මේ චමික මේ ප්‍රැක්ටිස් වලදී මේ දෙකම බැලන්ස් කරගන්න කියන ලේසි වැඩක් නෙමෙයි නේ. බෝලින් ප්‍රැක්ටිස් කරන්න ඕනේ, බැටින් ප්‍රැක්ටිස් කරන්න ඕනේ, ඊට අමතරව ෆීල්ඩින් කොහොමද කරන්න ඕනේ. කොහොමද මේ ඔක්කොම කරන්නේ? මං කලින් දවසේ මගේ පොඩි ඩයිරි එකක් තියෙනවා. මම ඒක කලින් දවසේ හැමදාම මම ඊළඟ දවසේ ප්‍රැක්ටිස් එක කරන දේවල් මම ලියා ගන්නවා. ෂා නියමයිනේ. very good. ඊට පස්සේ මම ඒ කියන්නේ ප්‍රැක්ටිස් එක පැය කීයද කරන්නේ මම වෙලාව සෙෂන් එක කඩාගෙන කරන්නේ. මම මෙහෙම කරනවා මේ මෙච්චර වෙලා මේ ෂොට්ස් ගහනවා මෙච්චරලා බෝල් කරනවා. මම ගොඩක් වෙලාවට සාර්ථක වෙන්න හේතුවක් කියලා හිතනවා මම. ඔයගේ රෙකෝඩ්ස් බුක් එකක් තියෙනද කරා ගානේ? ෂානියමයි. දැන් හරි. ඕකේ චමික දැන් ඔයා ආසම ක්‍රීඩකයෙක් කවුද ලංකාවේ? ලංකාවේ මං කමිදු මෙන්ඩිස් දාස. ඔයා වගේ බැට් කරන්නේත් නේ. ඕකේ. බෝලර්ස්ලට රංගනේ. ඔයාගේ ස්ටයිල් එක තමයි ඔයා ෆලෝ කරන්නේ. දැන් කවදා රංගනේටත් වගේ වෙන්න ඕනේ තින්නේ. ඊට පස්සේ කමිදු මෙන්ඩිස් වගේ වෙන්න ඕනේ. ඒ දෙන්නම එකතු වෙනවා. ඒ දෙන්න දෙන්නේ නේ දැන්. ඒ දෙන්න එකතු කරලා බැලුවට පස්සේ දෙන්නගේම එකක් ඔයා එක්කෙනෙක් කරනවා නේ. වා නියමයි. දැන් මොකක්ද අනාගත බලාපොරොත්තුවක්? මුලින්ම 2026 World Cup එක එනවා. under 19 මම ඒක ශ්‍රී ලංකාවට මගේ ලොකුම බලාපොරොත්තු. මම perform කරන් යනවා හොඳට. මම හිතනවා මට අවස්ථාව ලැබෙයි. ඊට පස්සේ මම ෆස්ට් ක්ලාස් ගැහුවා දැන්. මැචස් 8ක් ගැහුවා. BRC එකට තමයි මම ගැහුවේ. ඒකේ මට අමතක නොවන සිදුවීමකට තියෙන මගේ අපේ අන්තිම මැච් එක CCC එකට එරෙහිව තමයි මම 62ක් ගැහුවා ලකුණු. ෂා ෆස්ට් ක්ලාස් මැච් එකේ CCC එකට. CCC බෝලර්ස්ලා නේ. ඒකේ ඔක්කොම බෝල් කරා අයලා විශ්ව අයලා ධනංජය ඩිසිල්ලා. මම අමතක නොවන සිදුවීම් දෙකක් තියෙනවා ඒ මැච් එකේ. එකක් පෙබරවාරි 22 අම්මගේ බර්ත්ඩේ දවසේ මම ලකුණු 50 රැස් කරේ ෆස්ට් ක්ලාස් එකට. තව එකක් තමයි මම ඉනින්ස් දෙකේදීම ධනංජය ඩිසිල්ලා කවුරු දෙකක් ලබා ගත්තා. ධනංජය අවුට් කරා. ඉනින්ස් දෙකේ මම නේද? ඊට පස්සේ ධනංජය කතා කරන්නද? කතා කරන්න හම්බුන්නේ නැහැ. අයියෝ කතා කරන්න බෑ.
අනාය මංවා විකට් දෙක ගත්තක ඉන්ස්ටක ඒක තමයි මට අමතකන සිදුවීමට මට තින සතුර තමයි පොඩි වයසකද මෙච්ච ලොකු දෙවල් කරලා තියෙන ගැන ගැන ෆස් ලාස් ගහනවානේ මේ පොඩි වයසට ශනීම මතන එක මට පටන්ගදම කිවන් ප්‍රෝග්‍රම එක කවදස අනිවාර්ම ශ්‍රී ලංකාටීමක ඉන්නම කියලා සවන මපතයි මුලිමේ කිවෙන ඇතකට අවසන් මසි කරත් ඇස්කන්ති මුලින්ම මං මේලා තක්කනවාගේ අම්මයි තාත්තවයි ඒ වගේම මට මම පොඩි කාලේ ප්‍රක්ටිස් එකට යන්න අම්මයි තාත වැඩ හිටන කොළ වැඩවලට ගිය මට ගොඩක් උදාවර මගේ ආච්චි එයා තමයි මාව ප්‍රක්ටිසල්ට ගොඩක් එකන්ගේ ඊට පස්සේ මගේ මට මුලින්ම බැට්ට කාල්ලනි කියල දුන්න චරිත්සව මට මදක් කරන්න වනේ චරිත් ලියනගේසව එයා ගොඩක් උදව් කරාමට ඊට පස්සේ මගේ ස්කෝල යාලුවෝ ඉස්කෝලේ සර්ල දෙන්න අනිවාරය මතක් ගන්න ඕන මේ තැනට එන්න ගොඩක් උදව් කර සොනාගු විශාන් සේවයි අශාන් ප්‍රියංචන් සේවයි ඒවගේම මගේ කලබ් එකේ සපෝට්ට ඇදුන්න මට අයියල ඔක්කොටම කෝචස් ලයි එම ස්කූල් ඩිවලප්මන් කමිට එකයි ප්‍රින්සිපල්ලයි එම්යිසවයි මගේ යාලු හැමෝමයි මට වචනින් හරු දවරු හැමෝම මේ වෙලා තැන්ක්ස් ශානී ම හොඳ කතා කන්නත් දන්නවානේ කතිකේ දෙනවස කෙනතුවාන රයිට් සමිගෙන අපි වට සුප්‍රාථනා කරනවා ඇතින්වා ලස්සන ක්‍රිකට අනාගතයක්වට ලැබිකල අපි අනිවාර්යම විශ්වාස කරනවා මේ දක්වන දක්ෂතාවය ඇත් එක්ක ඉතින් ලොකු වැඩෙක් දක්ෂයෙක් අනිවාර්යයෙන්ම ඔහු කවදා දවසක ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් වෙනසක් කරાવી අනිවාර්යයෙන්ම මේ තියෙන දක්ෂතාවයන් මේ විදිහටම ගැහුවොත් තවද ගණනකට පස්සේ අපිට චමික ගැන මුළු ලෝකයක්ම කතා කරා කියලා මම හිතනවා මොකද ඒ තරම් වැඩෙක් මේ පොඩි වයසට ඉතින් චමික වාට ලොකු ගමනක් යන්න අවස්ථාවක් තියෙනවා ශක්තිය තියෙනවා ධෛර්යය තියෙනවා හැකියාව තියෙනවා සමහරවිට සුප්‍රාර්ථනා කරන හදවතින්ම ලොකු ක්‍රිකට් එකක් ගහන්න අපේ රට නියෝජනය කරන්න මුළු ලෝකෙම හඳුනන දක්ෂ ක්‍රිකට් තරුවක් වෙන්න කියලා අපි වාට හදවතින්ම සුප්‍රාර්ථනා කරනවා කුරුලක් චමික අපි ආය දවසක් ශ්‍රී ලංකා කණ්ඩායමට ගියාට පස්සේ හම්බෙමු God bless you